කොහොමද ඔයාලට? ඔන්න තව ලස්සන දවසක් උදා වෙලා තියෙනවා. ඉතින් උදේ පාන්දරම බබාලා තින්නම අම්මලාගේ කාමරෙන් තියලා මෙන්න මේ විදිහට රූම් එක අස්කල් ඉවර කරගත්තා. ඊට පස්සේ ඉතින් මම උදේම ලෑස්ති වෙන්නේ වොෂ් එකක් දාගෙන එන්න. ඉතින් මේ තමයි මගේ ස්කින් කෙයා. මම ලොකුවට ස්කින් කෙයා පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඉතින් ගොඩාක් කලින් මම පාවිච්චි කරන දේවල් තමයි මේ. ඒ වුණාට ඉතින් දැන් ටික ටික වයසට යද්දී ජීවිතේ ටික ටික වෙනස් වෙද්දී මට හිතුණා මීට වැඩිය ස්කින් කෙයා ගැන සැලකිලිමත් වුණා නම් හොඳයි කියලා. මීට වැඩිය සීරම් ටිකකට එහෙම යන්න ඕනේ කියලා මම මේ වලට පෙන්නන්නේ පයාස් බේබි එකේ කොකුම් ක්‍රීම් එක මාරම සුවඳයි. මම ඉතින් ඒක ගන්නවා. ඒක හරිම සුවඳයි. ඒ වගේම මේවා තමයි ඉතින් මේ පොඩි පොඩි දේවල් ටිකක් තමයි ඉතින් මම යූස් කරන්නේ. ඔන්න ඉතින් ඇඳුමකුත් දාගත්තා. ඊට පස්සේ ඉතින් වොෂ් එකක් දාගෙන ෆ්‍රෙෂ් වෙලා ආපු මම තමයි මේ ඉන්නේ. ඉතින් දැන් බබාලා දෙන්නෙක් ඉන්න මම හැටියට දැන් ටික වයස යද්දී මම හිතුවා මේ අවුරුද්දේ ඉඳන්වත් පොඩ්ඩක් මං ගැන වෙනදාට වඩා හිතන්න ඕනේ කියලා. මොකද බබාලා දෙන්න නිසා මට මාව මග ඇරුණ ගොඩාක් දුරට මේ අවුරුදු කීපයටම. ඉතින් ආයෙත් හිටපු මම වෙන්න තමයි මම ලෑස්තිලා ඉන්නේ. ඉතින් මේ තමයි අපේ චූටි බබාගේ උදේ කෑම එක. ඔය මම හදලා තියෙන කුරක්කන් තලප. එයා ඔක කන්න ගොඩක් ආසයි. මම ඕකට එකතු කරලා තියෙනවා රටේනි සිරප්. එතකොට උඩින් තියෙන තෙල් වගේ බටර් එකතු කරලා තියෙනවා. ඒ වගේම නට්ස් පවුඩර් එකතු කරලා තියෙනවා. ඊට අමතරව මම එයාට කෙසල් මේ විදිහට දෙනවා. ඉතින් එයා හරි ආසාවෙන් කනවා මේ කෑම එක උදේට. ඉතින් කරදර කර හැම වෙලේම බත් දෙන්නේ නැතුව. ඉතින් මම එක කෑම හදලා දෙනවා. ඉතින් මම දැන් එයාගේ කෑම එක හදන්න එයාට කවන්න තමයි හදන්නේ. ඒ අතරේ මම පුතාට ප්ලේට් එකට කෑම බෙදලා දීලා ආව තනියම කන්න කියලා. ඊට පස්සේ මම මගේ උදේ කෑම එක ගන්න තමයි හදන්නේ. ඉතින් මම මේ දවස්වල පොඩ්ඩක් ස්වීට්ස් කන එක එහෙම අඩු කරන්න කියලා හිතුවට මට ඒක කරන්න අමාරුයි. ඉතින් මම ආයෙ චුට්ටක් මහත් වෙලා ඉන්නවා. ඉතින් මම පොඩ්ඩක් කෑම අඩු කරා. මෙතන හොට්ස් තියෙනවා. ඒ වගේම බනානා, නට්ස් පවුඩර්, ඩේට්ස් තියෙනවා. එතකොට යෝගට් තියෙනවා. ඕව තමයි ඉතින් මම උදේට අද කන්න යන්නේ. මට මේක හදාගන්න ලේසි නිසා තමයි මම මේක ටක්කල් හදාගත්තේ. ඒ අතරේ පුතත් වෙනම කනවා. එතකොට මම ඊ පොඩි දඩබිඩි shopping පාරක් දැම්මා. ඊට පස්සේ ගෙන අපේව මට ලස්සනට අහුරන්නත් බැරි වුණා. ඉතින් මම ඒ ටික දැන් තමයි මේ ඔයාලට පෙන්නන්නේ. මේ තොප්පිය හරි ලස්සනයි නේද? මේක මම ගත්තා අපේ චූටි ගර්ල්ට. චූටි ගර්ල්ට වගේම මගේ කොල්ල පැටියටත් ලස්සන ටී-ෂර්ට් එකක් ගත්තා මම. ඉතින් දෙකම එකම පාටින් ගත්තා. මම හරි ආසයි ඒ දෙන්නට shopping කරන්න. පුංචි කාලේ ඉඳන් ඒ දෙන්නට මම ලස්සනට අඳලා තිබ්බා. ගර්ල් කෙනෙක් වුණත් බොයි කෙනෙක් වුණත් මම ඒ දෙන්නට හරි ලස්සන දේවල් පාවිච්චි කළා. මම ඒ දවස්වල මම හොයපු හැම සතේකින්ම කරේ ඒ දෙන්නට ලස්සන cute දේවල් ගන්න. ඉතින් මේ hair clips ටිකක් මම ගත්තා අපි චූටි ගර්ල්ට. අම්මලා හරි ආසයින් ඉතින් චූටි බබාලා ලස්සනට අඳලා කරලා තියාගන්න. ඉතින් මං එයා ඉපදෙන්නත් කලින් ඉඳන් තමයි මේ වගේ දේවල් එකතු කරේ. එතකොට ඔන්න ඉතින් මං කියවනේ ස්වීට්ස් කන එක නම් ඉතින් නවත්තන්න හරි අමාරුයි. පුතා උස්සගෙන ඇවිල්ලා මට මේක දුන්නා. ඉතින් මම දැන් චූටි බබාට ඕන වටු ටිකක් ගන්න එළියට යන්න ලෑස්ති වෙන. ඉතින් ගේට් එක අරපු ගමන් අපේ ටොබි බබා එනවා මගේ පිටිපස්සෙන්. ඉතින් එයාව අරන් යන්න බෑ මේ පාරට. අපේ මේ රෝඩ් එක ළඟ ඉන්න නිසා වාහන නිතරම යනවා. ඉතින් බයයි එයා මාත් එක්ක පාරට එයි කියලා. ඒ නිසා නිතරම ගේට් එක වහලා තමයි තියෙන්නේ. ඉතින් ওই චුට්ටක් කරපු ගමන් එළියට පැන්නා. ඊට පස්සේ මම සුපර් මාකට් එකට ආවා. මට ඕන පොඩි බඩු ටිකක් ගන්න. ඔන්න ඒ විදිහට තමයි ඉතින් මම ඒ බඩු ටික තෝරගත්තේ. ඊට පස්සේ ඉතින් මම එනින් ගමන් යෝගට් ඩ්‍රින්ක් එකකුත් අරගෙන මොකද මට නිතරම ගෑස්ට්‍රයිටිස් හැදෙනවා. ඔන්න යෝගට් ඩ්‍රින්ක් එකකුත් බිබි ගෙදර ආවා. ඊට පස්සේ මම කරන්න යන්නේ මේ ගෙනාපු බඩු ටික ඔක්කොම බොටල් වලට දාලා බබාගේ කෑම දාලා තියෙන බොටල් වලට දාලා මේ අහුරන්න. ඉතින් ලස්සන බොටල් ටිකක් නෑ. ඉතින් මට මේ වීඩියෝ එක එඩිට් කරලා තමයි හිතුනේ අනේ මං ලස්සන බොටල් ටිකක් ගත්තා නම් හොඳයි කියලා. ඉතින් මම බබාට තුන් වේලටම බත් දෙන අම්ම කෙනෙක් නන් නෙවෙයි. ඉතින් එයා මන් දෙන කෑම ආසාවෙන් කනවා. මොකද මම හැම වෙලේම බත් දෙන්නේ නැහැ. මම එයාට එක කෑම ජාති හදලා දෙනවා. අපිට උනත් එකම කෑම කද්දි නිතරම එපා වෙනවනේ. ඉතින් මගේ බබා ගොඩාක් ලොකු බර මහත බබෙක් නෙවෙයි. එයා සාමාන්‍ය නියමිත බර යන බබෙක්.
ඉතින් පුතත් ඒ විදිහට තමයි හිටියේ. පුතා නම් දුවට වඩා ටිකක් බර වැඩියෙන් තමයි හිටියේ. දුව නම් චුට්ටක් බර අඩු වෙනවා. මොකද නිතර අසනීප වෙන්න නිසා. දැන් අපි මේවා ලස්සනට නෙවෙයි තින් බොටල් වලට දාලා හුරුම මේ තියෙන කුරක්කම් පිටි. නිතරම මම කුරක්කම් වලින් එක එක කෑම හදලා දෙනවා. ඒව කන්න හරිම ආසයි. ඊට පස්සේ විශේෂයෙන් මම කෑම වලට නට්ස් පවුඩර් එකතු කරනවා. මම මෙතන නට්ස් වර්ග ගොඩක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න මම අන්තිමට කොහොමද නට්ස් පවුඩර් හදාගන්නේ කියලා. එක බොටල් එකකට ඔන්න කුරක්කම් පිටි දාගෙන ඉවරයි. ඊට පස්සේ මම දාන්න යන්නේ රුලම්. මම මේ වගේ ඩේට්ස් හැම වෙලෙම බලනවා. බලලා කොහොමත් සති එකමාරකින් වගේ තමයි ආයේ බඩු ගේන. ඉතින් මේක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මම අනිවාර්යෙන් ඩේට් එක බලලා තමයි පාවිච්චි කරන්නේ. මම ඔයාලට පෙන්නන්න ඕන ඩේට් එක තව කොච්චර කල් තියෙනවද කියලා. ඊට පස්සේ දැන් මම රුලන් පිටි තමයි බොටල් එකට දාන්න හදන්නේ. ඒකෙත් ඔක්කොටම කලින් ඩේට් එක තමයි චෙක් කරලා බලන්න. ඊට පස්සේ ඒකත් මේ විදිහට බොටල් වලට දාගන්නවා. මම මේ ඔයාලට පෙන්නන්නේ මේ ඩේට් එක කියලා. එක්ස්පයර් ඩේට් එක තමයි පෙන්නන්නේ. තව ගොඩක් කල් තියෙනවා කියලා. ඊට පස්සේ මේ තියෙන නට්ස් වර්ග ගොඩක් තියෙනවා මෙතන. අනිවාර්යෙන් කියන්න ඕනේ නට්ස් වර්ග දෙනවා නම් හොඳට චෙක් කරලා බලලා දෙන්න ඕනේ. මොකද බබාලට මේක ඉක්මනට ඇලර්ජික් වෙන්න පුළුවන් දෙයක්. මේක ඇලර්ජි වුණොත් මාරාන්තිකයි කියලා මම අහලා තියෙනවා. ඒක නිසා ඇලර්ජි ටෙස්ට් කරලා ඉවර වෙලා බබාලට දෙන්න. මේකෙන් බබාලට ඉක්මනට බර වැඩි වෙනවා. බබාට විතරක් නෙවෙයි අපිට උනත් හොඳයි. ඊට පස්සේ මම මේ ගන්නේ සුවදැල් හාල්. මම බබාට දෙන්නේ සුවදැල් හාල්. පුතාටත් මම පුංචි කාලේ දුන්නේ සුවදැල් හාල්. දුවත් සුවදැල් හාල් තමයි ගන්න. ඉතින් ඔක්කොම බඩු ඉවර වෙලා පේනවනේ. මෙතන කිලෝ එකක් වගේ ඇත්ති. මම ඒ ටික ඔන්න ඔය විදිහට දැම්ම චුට්ටක් හැලුණත් එක්ක. මේ තියෙන මම වලට පෙන්නන සුවදැල් හාල්. ඉතින් එයා පුතයි දුවයි දෙන්නම හරි ආසයි මේකට. ඉතින් මේක තමයි පොඩි කාලේ දුන්නේ. වගේ මම මේ පෙන්නන්නේ ඔලිව් ඔයිල්. මම කෑමට එකතු කරනවා හැම වෙලෙම. ඒවත් බබාගේ බර වැඩි වෙන්න ගොඩාක් හොඳයි. ඉතින් මේ තියෙන්නේ හොදගත්ත නට්ස් ටික. ඊට පස්සේ මම මේ ටික බැදගෙන හොඳට මේක හොඳට බ්ලෙන්ඩර් කරලා ගන්නවා. ඊට පස්සේ මට කෑමට එකතු කරන්න පුළුවන්. මම බබාලට විතර නෙවෙයි මගේ කෑම වලටත් එකතු කරගන්නවා. මේක ගොඩාක් හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බැදගෙන මම මේක බ්ලෙන්ඩර් කරගන්නේ. ඉතින් ඔහොම තමයි මගේ උදේ වරුව ගෙවුනේ. ඉතින් බබාට ස්කූල් නැති නිසා මේක සෙනසුරාදා දවසක් නිසා මට ගොඩාක් සැහැල්ලුවෙන් ගෙවා ගන්න පුළුවන් වුණා. ඉතින් අදත් මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්. බයි බයි.